රයිට් සාදරයෙන් පිළිගන්නවා හිතවතුනි අදත් මගේ YouTube channel එකට. ඉතින් කීප දෙනෙක්ගේම ඉල්ලීම පරිදි ඔන්න DFCC බැංක් එකේ FD rates අරගෙන ආවා. ඉතින් කීප දෙනෙක්ම ඉල්ලලා තිබ්බා DFCC බැංක් එකේ ටිකක් හොඳ rates තියෙනවා මේ වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එකෙන් මම ඒ සම්බන්ධයෙන් කතා කරන්න ආවේ. අපි එනම් බලමු කොහොමද DFCC බැංක් එක rates offer කරන්නේ කියලා මේ 2026 ජූලි 1 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙන විදිහට. ඉතින් මෙයාලගේ ලාස්ට් අප්ඩේට් එක තියෙන්නේ මෙතන බලා ගන්න පුළුවන් 2026 ජූනි 24. එතකොට තාම ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ අප්ඩේට් එක නිසා තමයි මේ සම්බන්ධයෙන් කතා කරන්නේ. ඉතින් channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් මතක් කරනවා subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන FD rates ඒ වගේම සාමාන්‍ය තැන්පතුකරුවන්ට ලැබෙන rates වගේම DFCC බැංක් එකේ තියෙන විශේෂිත වූ ස්ථාවර තැන්පතු කීපයක් ඒ සම්බන්ධයෙන් කතා කරනවා සහ වීඩියෝ අවසානයේදී අපි කැල්කියුලේට් කරමු. එතකොට අපිට කීයක් ලබා ගන්න පුළුවන්ද කියලාත් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් එන අපි යමු වීඩියෝ එකට. රයිට් ඉතින් DFCC බැංක් එකේ මේ FDs ප්‍රධාන කොටස් තුනකට බෙදලා තියෙන්නේ. සාමාන්‍ය තැන්පතුකරුවන් සඳහා ලබා දෙන rates, ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන rates සහ විශේෂිත වූ ස්ථාවර තැන්පතු rates. ඉතින් මේ විදිහට කොටස් තුනකට තියෙන්නේ. මුලින්ම මෙතන මම මේ කතා කරන්නේ සාමාන්‍ය තැන්පතුකරුවන් සඳහා ලබා දෙන normal FDs. එතකොට බලා ගන්න පුළුවන් වසරක් හෝ ඊට වඩා අඩු කාලයකට FD එකක් ඕපන් කරනවා නම් සාමාන්‍ය තැන්පතුකරුවෙක් විදිහට DFCC බැංක් එක ඔෆර් කරන rates තමයි මේ තියෙන්නේ. එක් මාසෙක ඉඳලා වසරක් වෙනකල් ලබා දෙන rates. ඉතින් බලා ගන්න පුළුවන් මාසකයේදී කල්පිරීමට 7.75ක් ගෙවන, මාස දෙකට 7.75ක් ගෙවන, මාස 3 FD එකට 10%ක වගේ රේට් එකක් ඔෆර් කරනවා. ඉතින් මාස 3ක් වගේ ඊටාම කෙටි කාලයකට DFCC බැංකුව 10%ක වගේ රේට් එකක් ලබා දෙනවා. මාස 6ටත් 10%ක් දෙන්නේ. ඒ වගේම වසර එකක තැන්පතුකටත් 10.5ක රේට් එකක් ලබා දෙනවා කල්පිරීමේදී ගන්න ඕන. ඒ වගේම තවත් විශේෂ කාරණයක් තියෙනවා DFCC බැංකුවේ. ඒ තමයි monthly rate එක ගද්දි ඔයාලට මාස 3 ඉඳලම ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සම්පත් කමර්ෂල් වගේ බැංකුවල මම දැක්ක විදිහට එයාලගේ තිබ්බේ වසරක් හෝ ඊට වඩා වැඩි කාලයකට FD එකක් ඕපන් කරොත් තමයි මාසෙන් මාසෙට ගන්න පුළුවන් ඔප්ෂන් එක දීලා තිබ්බේ. හැබැයි DFCC බැංකුවේ මාස 3 ඉඳලම ඔයාලට monthly ගන්න පුළුවන්. ඉතින් එහෙම ගන්නවා නම් මාස 3කට 9.92ක රේට් එකක් ලබා ගන්න පුළුවන්. මාස 6 FD එකටත් 9.8ක රේට් එකක් ගෙවනවා 10%ට ආසන්න අගයක්. ඒ වගේම වසර එකක තැන්පතුවක් සඳහා 10%ට වඩා වැඩිපුර රේට් එකක් ලබා ගන්න පුළුවන් monthly ගන්න කෙනෙක්ට වුණත්. අපි බලමු එහෙනම් කැල්කියුලේට් කරගෙන සාමාන්‍ය තැන්පතුකරුවෙක් විදිහට මෙන්න මේ මාස 3 FD එකට සහ මෙන්න මේ වසරක තැන්පතුවකට ෆික්ස් ඩිපොසිට් එකක් ඕපන් කරනවා නම් කොච්චර පොලියක් ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් මම මේ විදිහට කැල්කියුලේෂන් app එක ඕපන් කරගන්නවා. මම මුලින්ම රුපියල් 10 මුදලට මේ මාස 3 FD එක දැම්මොත් කීයක් ලැබෙනවද කියලා බලන්න හදන්නේ. ඉතින් ආසන්න වශයෙන් රුපියල් 25000ක්වත් අඩුම අපිට ලැබෙන්න ඕනේ. අපි බලමු. එතකොට අපි ගුණ කරගන්න අවශ්‍යයි 10%න්. 10%න් ගුණ කරාම අපිට එන්න ඕනේ රුපියල් ලක්ෂයක මුදලක් වර්ෂයකට. බලා ගන්න පුළුවන් රුපියල් ලක්ෂයක මුදලක් ආවා. ඉතින් මේ ලක්ෂය ලැබෙන්නේ සම්පූර්ණ වර්ෂයකට. නමුත් අපි මේ මුදල ලබා ගන්න හදන්නේ මාස 3කට. ඒ නිසා අපිට පුළුවන් මේ මුදල 12න් බෙදන්න රුපියල් ලක්ෂය මුදල අපිට පුළුවන් 12න් බෙදලා වැඩි කරගන්න 4න්. 4න් නෙමෙයි අපි වැඩි කරගන්න අවශ්‍ය වෙන්නේ 3න්. එතකොට මාස 3කට බලා ගන්න පුළුවන් රුපියල් 25000ක මුදලක් ලැබෙනවා. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 10ක් දැම්මොත් මාස 3ක් අවසානයේදී ඔන්න රුපියල් 25000ක මුදලක් DFCC බැංකුවෙන් ලබා ගන්න පුළුවන් කල්පිරීමට. ඊට අමතරව monthly ගන්න කෙනෙක්ට 9.92ක වගේ රේට් එකකුත් ඔෆර් කරනවා. සාමාන්‍යයෙන් අපි monthly ගන්නවා නම් ටිකක් දීර්ඝ කාලයකට දාන එක හොඳයිනේ. මොකද මාස 3කට FD එක දාලා monthly ගත්තොත් මාස 3ක් ඉවර වෙනකොට ඔක්කොම ඉවරයි. නමුත් වසරක වගේ කාලයකට FD එක ඕපන් කරොත් එතනදී රේට් එකත් හොඳයි. 10%ට වඩා වැඩි රේට් එකක් තියෙනවා. ඒ වගේම අපිට මාස 12ක් දක්වා monthly පොලියක් ලැබෙනවා. අපි මේ වසරේ FD එකට දානවා කියලා assume කරලා අපි බලමු ලක්ෂ 10කට කීයක්ද ලැබෙන්නේ කියලා monthly ගන්නවා නම්. ඉතින් මම රුපියල් ලක්ෂ 10 මුදල නැවතත් මේ විදිහට මගේ කැල් එකේ ටයිප් කරගන්නවා. එතකොට මම ගුණ කරගන්න අවශ්‍යයි 10.03 පොලි අනුපාතිකෙන් ප්‍රශ්නත ලකුණ දාලා ගුණ කරගන්නවා. ඊට පස්සේ මට වසරකට ලැබෙනවා. එහෙම ගුණ කරගත්තට පස්සේ රුපියල් ලක්ෂයකුත් තවත් රුපියල් 300ක වගේ මුදලක්. එතකොට මේ මුදල අපිට ලැබෙන්නේ මාස එකකට බැගින් නිසා මම 12න් බෙදා ගන්නවා. එතකොට බලා ගන්න පුළුවන් රුපියල් 8358 ගානේ අපිට සෑම මාසයකම ලබා ගන්න පුළුවන් රුපියල් ලක්ෂ 10ක් දැම්මොත්. ඉතින් මේ විදිහට මාස 12ක් දක්වා අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයා ඩිපොසිට් කරන මුදල වැඩි වෙනකොට මෙතන monthly එන return එකත් වැඩි වෙනවා. ඉතින් මේ විදිහට තමයි එතකොට සාමාන්‍ය තැන්පතුකරුවන් සඳහා ඔයාලට පොලිය ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපි එහෙනම් බලමු තවදුරටත් ගිහිල්ලා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොහොමද රේට් එක ඔෆර් කරන්න කියලා.
රයිට්. ඉතින් මේ බලා ගන්න පුළුවන් වෙන ඔයාලට DFCC බැංක් එක සීනියර් සිටිසන්ස් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන FD රේට්ස්. ඉතින් බලා ගන්න පුළුවන් 2026 ජූනි 24 කරපු අප්ඩේට් එක තමයි එතනදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නම් හැබැයි ප්‍රධාන අවස්ථා 3යි තියෙන්නේ. මාස 3 මාස 6 වගේම වසර. මෙන්න මේ අවස්ථා 3 තමයි තියෙන්නේ. මෙතන මේ බලා ගන්න පුළුවන් වෙන්නේ කල්පිරීම ඇඳ ගෙවන රේට් එක. ඊට අමතරව මන්ත්ලි ගෙවන රේට් එකත් මම ඉදිරියේදී කතා කරන්නම්. එතකොට මාස 3කට FD එකක් දැම්මොත් 10%යි, මාස 6ට 10%යි, වසරක FD එකට 11%ක රේට් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මන්ත්ලි ගන්න ඕනම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එතනදී මාස 3ේදී 9.9යි දෙකක්, මාස 6ේදී 9.8ක්, ඒ වගේම වසර එකක තැන්පතුවක් සඳහා 10.4.8ක වගේ රේට් එකක් ලබා දෙනවා මාසෙන් මාසෙට ගන්න කෙනෙක්ට. ඉතින් ඔයාලා දකින්න ඇති සාමාන්‍ය තැන්පතු කරුවන්ට මන්ත්ලි දුන්නේ වසර එකේ තැන්පතුවට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මන්ත්ලි තීරුවේ 10.03යි. හැබැයි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙනවා මේ බලා ගන්න පුළුවන් වසර එකට මන්ත්ලි ගද්දී 10.4.8ක රේට් එකක් මේ බලා ගන්න පුළුවන් මන්ත්ලි ෆික්ස්ඩ් ඩිපොසිට් රේට්ස් 10.4.8ක රේට් එකක් ඔෆර් කරගන්න පුළුවන් DFCC බැංකුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා. ඊට අමතරව සාමාන්‍ය තැන්පතු කරුවන්ට අපි මුලින් කතා කරේ වසර එකක් දක්වා පමණ ඊට වඩා වැඩි කාලයකට FD එකක් දානවා. අපි බලමු දැන් කීයක් ලබා ගන්න පුළුවන්ද කියලා. එතකොට දැන් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ වසර 1 ඉඳලා වසර 5 වෙනකන් DFCC බැංකුව ලබා දෙන රේට් එක. ඉතින් එතනදී කල්පිරීමට මාසිකව වගේම කාර්තුමේ වශයෙන් උනත් ගන්න පුළුවන් විදිහට තමයි රේට් එක අප්ඩේට් කරලා තියෙන්නේ. බලා ගන්න පුළුවන් වසර 1ේදී 10.5ක් ගෙවනවා කල්පිරීමට, වසර 2ේදී 11යි, 3ේදී 11.2යි, වසර 4ේදී 12ක් සහ වසර 5ේදී 12.5ක වගේ රේට් එකකට යන්න පුළුවන් මන්ත්ලි ගන්න කෙනෙක්ට. වසර එකට 10.03යි අර කලින් තිබ්බ රේට් එක. ඒ වගේම වසර 2ේදී 9.98ක් රේට් එකකට යන්න පුළුවන් මාසිකව ගන්න කෙනෙක්ට. ඒ වගේම වසර 3ේදී 9.7යි 3ක මාසික රේට් එකකට යන්න පුළුවන්. වසර 4ේදී 9.8යි 4ක රේට් එකකට සහ වසර 5ේදී 9.7යි 5 ගානේ රේට් එක කැල්කියුලේට් කරලා මාසෙට පොලිය ගන්න පුළුවන්. ඊට අමතරව කාර්තුමේ වශයෙන් ඔයාලා ගන්න හිතන් ඉන්නවා නම් එතනදී වසර එකක් සඳහා 10.1ක වගේ රේට් එකක්, වසර දෙකකට 10.07ක රේට් එකක් යන ආදී වශයෙන් මෙන්න මේ තීරුවේදී ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ ක්වාටර්ලි එහෙම නැත්නම් කාර්තුමේ වශයෙන් ලබා ගන්න පුළුවන් රේට් එක මෙන්න මේ අදාළ කාල සීමාවට අනුකූලව. ඔය විදිහට තමයි එතකොට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ සාමාන්‍ය තැන්පතු කරුවන්ට රේට්ස් ඔෆර් කරන්නේ දැනට DFCC බැංකුවෙන්. ඊට අමතරව මම කිව්වා වීඩියෝ එක පටන් ගද්දී මෙයාලගේ තියෙනවා කියලා විශේෂිත ස්ථාවර තැන්පතු කීපයක් අපි දැන් කතා කරන්න හදන්නේ අන්නේ FDs වලට කොච්චර පොලියක් ලැබෙනවද කියලා. අපි යමු ඒ පාර්ට් එකට. රයිට්. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ අනුව DFCC බැංක් එක ඔෆර් කරන මේ විශේෂිත වූ තැන්පතු ක්‍රම 4 බලා ගන්න පුළුවන් දින 100, දින 200, දින 300 සහ දින 400 කියන ඔප්ෂන් ටික තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ ස්ථාවර තැන්පතු සඳහා ඔයාලට කල්පිරීමේදී තමයි පොලිය ගෙවන්නේ මන්ත්ලි ලබා ගන්න බෑ. එතකොට දින 100කට වගේ FD එක දැම්මොත් 10%ක් ලැබෙනවා රේට් එක විදියට. දින 100ක් කියන්නේ ආසන්න වශයෙන් මාස 3ක වගේ කාලයක්, දින 200ක් කියන්නේ ආසන්න වශයෙන් මාස 7ක වගේ කාලයක්, දින 300ක් කියන්නේ මාස 10ක වගේ කාලයක්, ඔගෙම දින 400ක් කියලා කියන්නේ ඔයාලට වසරකට වඩා වැඩි කාලයක්. එතකොට ඔන්න ඔය කාල සීමාවන් සඳහා ලැබෙන රේට් එක තමයි මේ පැත්තේ තියෙන්නේ. ඉතින් ඔයාලට මේක කම්පෙයාර් කරලා බලන්න පුළුවන්. දැන් දින 100 කම්පෙයාර් කරගන්න පුළුවන් ඔයාලට මාස 3ත් එක්ක. ඒ වගේම දින 200 කම්පෙයාර් කරන්න පුළුවන් මාස 6ක්, මාස 7ක් වගේ FD එකක් එක්ක. ඉතින් ඒ විදිහට කම්පෙයාර් කරාට පස්සේ ඔයාලට වැඩිම රේට් එක තියෙන අවස්ථාවට FD එක ඕපන් කරගන්න පුළුවන්. එතකොට බලා ගන්න පුළුවන් 10%ක් ගෙවනවා දින 100 FD එකට, දින 200 ඔප්ෂන් එකට 10%යි, ඒ වගේම මාස 10ක වගේ කාලයක් ලබා දෙන මේ දින 300 FD එකට 10.5ක රේට් එකකොත් දින 400ට 10.5ක රේට් එකකටත් යන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි එතකොට DFCC බැංකුවේ මේ විශේෂිත වූ ස්පෙෂල් FDs ටික ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව ඔයාලා විදේශ රටක ඉඳලා මුදල් ලෙවනවා නම් මෙතනදී foreign currency fixed deposit open කරන්න පුළුවන්. ඔයාලා විදේශ රටේ ඉඳලා එවන මුදලින්ම FD එක open වෙන්න දාන්න පුළුවන්. එතකොට කවදා හරි ඔයා එවන මුදලට පොලියකුත් හැදෙනවා. ඒ විතරක් නෙමෙයි කවදා හරි ඔයාලට මේක රුපියල් වලට කන්වර්ට් වෙනකොට රේට් එක වැඩි වෙලා තිබ්බොත් ඒ වාසිය ගන්න පුළුවන්. හැබැයි රේට් එක අඩු වෙලා තිබ්බොත් ඒ අවාසිය එන්නෙත් ඔයාට. ඉතින් ඒ නිසා ඒක ඔයා තීරණය කරන්න ඕනේ foreign currency එකෙන් FD එක open කරනවද එහෙම නැත්නම් foreign currency ලංකාවට එවලා ඒව රුපියල් වලට කන්වර්ට් කරලා ඉවර වෙලා ඒ රුපියල් වලින් FD එකක් open කරනවද කියන එක. මේක අදාළ වෙන්නේ විදේශ රටක සේවය කරන කෙනෙක්ට විතරයි. ඉතින් එහෙම වුණොත් බලා ගන්න පුළුවන් ලැබෙන රේට් එක එක් මාසයේ මාස 3 මාස 3ට monthly ගෙවන රේට් එක විදිහට මෙතන බලා ගන්න පුළුවන්. මේ මාස 6ට ගෙවන රේට් එක උදාහරණයක් විදිහට බැලුවොත් මාස එකකට වගේ FD එක දාන කෙනෙක්ට USD වෙනවා නම් 2.5ක වගේ රේට් එකක්, GBP වෙනවා නම්
3.25ක් යුරෝ වලට 1.5ක් ජපන් යෙන් වලට 100ක් ඕස්ට්‍රේලියන් ඩොලර් වලට 3.25ක් ඉතින් ඒ විදිහට කැනේඩියන් ඩොලර් 2ක් ඔය විදිහට බලා ගන්න පුළුවන් මේ ස්විස් ෆ්‍රැන්ච් වලට බලා ගන්න පුළුවන් මෙතන 0.6ක් ඉතින් ඔය විදිහට රේට් එක බලා ගන්න පුළුවන් ඉතින් ඒක විශේෂයෙන්ම එච්චරම අදාළ වෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා සාමාන්‍යයෙන් ගොඩක් අය ලංකාවට මුදල් ලැබලා ඒව කන්වර්ට් කරලා තමයි FD එක ඕපන් කරොත් ඕපන් කරන්නේ ඉතින් මේ විදිහට තමයි එතකොට අද වීඩියෝ එකෙන් කතා කරපු DFCC බැංක් එකේ රේට්ස් ඔෆර් වෙන්නේ දැනට. ඉතින් මේ රේට්ස් ඉදිරියේදී වැඩි වෙන්න හෝ අඩු වෙන්න පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝ එක ගොඩක් පහුවෙලා නම් බලන්න අනිවාර්යයෙන්ම මගේ channel එකට ඇවිල්ලා අලුත්ම latestම videos බලන්න. එතකොට රේට් එක සම්බන්ධයෙන් හොඳ අප්ඩේට් එකක් ඔයාලට ගන්න පුළුවන්. මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ 2026 ජූලි 1. ඔයා මේ ජූලි මාසේ පහුවෙලා නම් බලන්න අනිවාර්යයෙන්ම channel එකට ඇවිල්ලා අලුත් රේට්ස් බලන්න කියලා මතක් කරනවා. සහ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරගෙන යන්න. වැඩි ඩිපොසිට් කරන මුදලක් තියෙනවා නම් රේට් එකත් එක්ක පහලින් කමෙන්ට් කරන්න. මම ඔයාලට කීයක් ලැබෙනවද කියලා කැල්කියුලේට් කරලා නැවත රිප්ලයි බෑක් කරන්නම්. අද නවතිනවා වීඩියෝ එක සියලු දෙනාටම ජය වේවා.